යාළුවනේ අපි රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගමු. මුලින්ම අපි මේකට තෙල් ටිකක් දාගමු. දැන් අපිට මේ ඉස්සර ටිකක් දාගමු. තෙල් ටික හොඳට රත් වෙන්න දෙන්න ඕනේ. නැත්තම් පිටරේ දාන්න එපා. පිටරේ නිකන් දැම්මම පස්සේ නිකන් ඔම්ලට් එකක් වගේ හැදෙන්නේ. මේක මේ හොඳට රත් වෙන්න දීලා දැම්මම පස්සේ මේ මල වගේ පිපෙනවා. ඒකට තමයි මේක තමයි ප්‍රධානම දේ රයිස් එක රහ ගන්නන්න. දැන් බලන්න මලක් වගේ පිපිලන් තියෙන පිටරේ. ඒකට සුවඳකුත් වෙනවා. පිටරේ හරි සුවඳ නම් සුවඳ වෙනවා. එතකොට අපි ගින්දර ටිකක් අඩු කරමු. ඉතින් හොඳට අඩු කර ගන්න ඕනේ. දැන් සුදුරු ටේස්ට් එක දාලා හරි තෙල් එක්ක පොඩ්ඩක් අර තවත් සුව දෙනවනේ. හරි කැරට් ටික දාගමු. දැන් මේ බත් එක දාගද්දී ලුණු කුඩු දාගද්දී ඔක්කොම කරද්දී ලිප ඔෆ් කරලා තියාගන්න. මේකට අපි සීනි හැන්දක් දාගන්නවා. ලුණු හැන්දි භාගයයි. කම්රිස් පොඩ්ඩක් බාගන පොඩ්ඩක්. ස්ටොක් පවුඩර් හැන්දකුයි. එතකොට මේක දැන් ගින්දර වැඩි කර ගන්නවා. නැත්නම් මේක අරමතියදී ගින්දර වැඩි කරාම නිකන් කර වෙනවා. කරවයි සැට් ගන්න වෙන්නේ. දැන් මේක බත් ඇට ටිකක් තියෙනවා නම් ඒක පොඩක් කලා ගත්තා. මම ලස්සන ඉතින් උඩ දාගන්න ඕනේ. දැන් මේකට අන්තිමට ලීක්ස් ටික මම මේකට සොසේජ් ස්විස් දා ගන්නවා. දාගත්තා. අයිසරක් තියෙනවා. උඩ දාගන්න ඉන්නේ දාන්න. හොඳට ලිප දැන් මේක ඔෆ් කරලා තිබුණේ. දැන් උඩින් මාත් දාගන්න. ඉතින් දාගන්න ඉන්නේ. දැන් පේනවනේ මේක හට්ටිය දුවන හොඳට. අපිට මේ අයින් කරගත්ත හට්ටිය හොඳට තියෙනවා. අර ලිප ගන්න බැලන්ස් කරගන්න කියන තමයි ඔක්කොම කරගන්න පුළුවන්. නැත්නම් මේක දැන් අර ලුණු කුඩු අනම්මනම් දාන වෙලාවේ මේකට ලිප ගින්දර වැඩියෙන් තිබුණොත් අනිවාර්යෙන් මේ යට කර වෙනවා. දැන් මෙහෙම ඉන්නේ අර රයිස් එක. ඒකට හොදලා තමයි කරන්නේ. රයිස් එක ගහ ගන්න බැරි වෙනවා. එතන හැමෝම ජයව උස්සන්නේ.